කළ අනවතප්තයේ සත් බිම්බෝ පෙවුම තුසිත විමානේ පරසතු කොසොම සාදු වඳිමේ මාගේ ගෞතම සමීද සසර ගමන දුක බව දැනගත්දා සසර පුරා පතිනිය හැරදා අතිර භවයේ සැනසුම් සුව සොයලා සමිඳුනිත් මුණා ඇසල පොහොයදා සුන්කල මරෝ බාල බිඳෙමින් වෙසගේ නිර්මල සම්බෝධු බව ලැබ සමීද පින්කල පිරිසට නිර්මල දහමේ අත්කල දුන්නා සම්පීන ලක්ෂණ විරා ජිත රූප සාරං විචිත්‍ර නයදා රිත ධම්ම දේහං වරක්ඛිත භවත් ත්‍රයනීය ලෝකං ලෝකං යුතං දිනවං සිරසා නමාමි සංසාර සින්ධු තරිතුම් තරණං භද්‍රං මනදල සිවන සීදදං මනනෙත්‍ර දයිතං දයිතං මුනීන්ද්‍ර සුකුමං බුජ සිද්ධි සුත්තං සුත්තං සධර්ම භවරං සිරසා නමාමි පුඤ්ඤතයන මතිසා රද පුඤ්ඤ කෙත්තං කෙත්තං යුතං විපුලසේක පතාවේ භාරං මිසදිටු අඳුරට දල්බෝ පහනයි වාසනාව ලෙහෙනි දිලෝ කුරුකුකෝ දේශනාම කරණිය සත නිමාගති
දරුඩි ගන්න නෑ පෙළ ගන්න සුගේ පොලේ ගන්න මේ චෝටි බබා පොලේ ගන්න වැඩම කරන ඖෂධ 108 සහ විවිධ ඒ ගිලන්පත කරක් පෙරහැර පිටතුන ඒ මහතායි අතවශ්‍යම කියනවා නම් ශිරාණි බස්නායක ප්‍රධාන දේවගණී මහත්මිය සහ තිලකරත්න මහත්මයාගේ ප්‍රධාන අනුග්‍රහය තුළින් මේ වන විට ශ්‍රී දෙලිමුද දේවාලයේ ඒ දැන්පත් කර තිබෙන ධාතුන් වහන්සේලා වැඩපුදා ගනිමින් සූදානම් වන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඒ ඖෂධ පූජාව සහ ඒ බක්කුල මහරහතන් වහන්සේ වෙනුවෙන් ශ්‍රීගම්පද මහවිහාරස්ථානයේ ඒ බැලගෙන ඒ ඖෂධ 108 පූජාවන පැවැත්වීමටයි. මේ සමගාමීව දකින්න ව්‍යවස්ථාවේදී ඒ අංජුකේ රැගත් පෙරහැරත් මෙම ස්ථානයට ළඟා වෙන පවතින ආකාරය ඉතින් අත්‍යවශ්‍යම කියනවා මේ මොහොතේ ශ්‍රීගම්පද මහවිහාරස්ථානයේ ඒ අවසන් අවස්ථාවේ අධිපති දේවගණී සුමින සමාජ මාත්‍රාගෙන් ඒ සියලුම කටයුතු උදාහරණ කරවනවා. යන්තම්සේ මම කමිටි සිකත්තිකල් පිටිසර් දේවගණීට ඒ ආනන්ද මහරහතන් වහන්සේගේ ඒ ධාතු වාගේ වගේ රහතන් වහන්සේගේ ධාතු වහන්සේලා ඒ වගේම කැරියත් පුරන් මහරහතන් වහන්සේලාගේ ඒ ධාතු වහන්සේලා වැඩිලා කඩේ දැන් සූදානම් වෙනවා මේ මොහොතේදී ඒ තවත් බකතුන් කරේ කරන්නේ සූදානම් කරගෙන ඒ අතිමත් ඒ අවුරුදු පුජාව ශ්‍රීගම්පද මහවිහාරස්ථානයේ වැඩම කරනකොට අවස්ථාවේ ඉඳගෙන උත්ති දුලා උදාලා ඒ නමස්කාරයෙන් පැමිණ නැති මල්වත් ඒ වගේම මල් මුලදී කරන තමුන්ගේ ගමේ හිතවතුන් ඥාතිවරුන් පින්වතුන් ඒකරාශිගෙන කංචික නැගත් කංචික පෙරහැර වේදී වෙත මල්ගස් ඒ වගේම මල් පුංචි දූලා විසින් දෙවතරාරිතාම මේගොල්ලෝ ඒකාලෝක කරමින් පෙරහැර නිදාමද විහිත්ව අලංකාරයක් ලබා දෙන ආකාරය පිරිකරත් එක්කම ඔව් තාමත් අලංකාරයේස මෙන්න පෙරහැර සම්මානය කර ඒ ශ්‍රී දෙවිමුනි දේවාලයේ පෙරහැර ගමන්ගේ බැරි අපේ නිල ප්‍රධාන රථයට අපේ කාරුණිකව මතක් කර සිටිනා විහාරස්ථානයේ බැතිමුතුන් අපිට මෙම පෙරහැරට සම්බන්ධ වීම පිණිස සම්බන්ධ වීම පිණිස පැමිණෙන බව ඉතින් අපි එමනම් පෙරහැර මේ මොහොතේදී මෙම හන්දියේදී ඉතාමත් සුළු කාල වේලාවකට අපි නතර කරගෙන ඉඳලා ඒ අපගේ එම විහාරස්ථානයේ පැමිණෙන ඒ බැතිමුතුන් අපිට සම්බන්ධ කරගෙන පෙරහැර දෙකම අංචුක පූජාව සහ ඖෂධ 108 පූජාව එමෙන්නෝනේ ගමන්ත මහාවිහාරස්ථානයේ අනුබලපේ සත්පුර පොරොස්සක් පොරොදවසේ පැවැත්වෙන ඒ සියලු සමාජ පත්‍රාන්තරයේ අද දවසේ අවසන් පූජාව ලෙසට අපි කටයුතු කරනවා. එනවා කියන සනම අපිට
කිනවරං සිරසාන උතුම් බුදුරුවනේ ලෞතුරු දහම් සරණේ සමග සඟරුවනේ සදා බඳිමුව මෙතුඟ සරණේ මුස්මග සරණ බෝ ධම්මග සරණ තෙදබෝ සංඝං සරණ බෝ අපි දෙවඳිනේ උසිරි වෙසක් මාසේ කුජ දිනයේ පිසානකට හිමිවන්නයි එසම් බලමු මහ බඹුගේ නන්දලට බීවන්නයි සතටියක් පියුම් පිටින් උතුරු දිගට වඩිමින්ටයි ඉසත් නලලි දෙබෙමි දෝස පඩපඩුරට බැස යන්නයි සයිපුරේ බැස ජල මතු පිට සත්සවසක් දිනන්නේ පියුරු සිතක්
පින්කමක් ලෙසට අද දවසේ මේ මොරොන්දුව පාරේ ශ්‍රී දෙවිවුන් දේවාලයේ අපේ ඉස්ලාම් මස්නායක ප්‍රධාන සම්බන්ධ වෙච්ච අපේ ආදරණීය හිතවත් පින්වතුන් දේමෝදවුන් විතත් මෙම පෙරහැරේ අසිරිය විඳ ගැනීමට ඒවා
සියලුම විශේෂයෙන් අපි සඳහා ආරාධනා කරනවා දීර්ඝ කාලයක් සමග කොහොම කල්‍යාණ මිත්‍රත්වයෙන් කටයුතු කරන අපේ හිතවත් කොරණ ඉංග්‍රීසි විභාගවල මහාවිහාරාධිකාරී රත්නපුර චිත්තානන්ද මහපිරිවෙරටෝති හිරු ජීවි සමාජ සංගායනා වැඩසටහන හරහා ජනාධිපති පාර්ලිමේන්තු සභාවේ විචිත්‍ර ධර්ම කතික කාව්‍ය විසරද රාජ්‍ය පඬිතු ශාස්ත්‍රපති අපේ කල්‍යාණ මිත්‍රවර අපේ නියමම රතන ශ්‍රී වහන්සේ වහන්සේ වැඩ කළේ උනාදාන කාලයේ නමුත් මේ ආරාධනාව කරුණාවෙන් අපේ පිළිගන්න ආදාසී දුර දැනගන්න සිටිනවා. ඉතින් කාලය ගත නොකොට අද දවස පුරාවටම අද මාසෙ තුනමාරේ දායකවි පිළිපිලි පූජා ආදී කටයුතු වලට ආරම්භ කරන සම්මානනා. ඉතින් ඒ හැම කෙනෙකුටම මිනිස් ඇති මහසී ඇති. නමුත් අපි මේ ඉන්න පිරිස එකතු කරගෙන මේ කටයුතු තාම ලස්සනට අවසන් කරගත යුතුයි මේ සියල්ල. ඒ නිසා මම ආරාධනා කරනවා නැවත පාසල් වත්තේ ඉන්න හැම කෙනෙක්ම ඇවිල්ලා මේ බෝධි මහන්සියගේ අධ්‍යයස අපි මැදට දාලා තියෙනවා. දැන්පත් වෙන හැම කෙනාට පාසුකම් තියෙන හැම කෙනෙක්ම ඇවිත් මේ පූජාවට සම්බන්ධ වෙන්න. මේක අතිශය වැදගත් දුර්ලභ මහානුභාව සම්පන්න උතුම් ගණිතයක් තමයි. මේ කටයුතු වලට අපි එකතු වෙනවා සම්බන්ධ වෙනවා. ශ්‍රද්ධාවෙන් කටයුතු වලට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අපි පඬිතුමාට බොහොම ගෞරවයෙන් අපි මේ කටයුතු කරන හැටි ආරාධනා කරනවා. ඉතින් විශේෂයෙන් මේ පින්කම මීට පෙර මේ දැනුම දේවාල සිද්ධ වුණා. ඒ ආගමික කටයුතු වල අපි සම්බන්ධ වෙච්ච නිසා හරි ලස්සනට ක්‍රමවත් ඒ කටයුතු සංවිධානය කරලා තිබෙච්ච නිසා මම කිව්වා පාසලේ අපි ලොකු පිරිසක් එකතු කරගෙන මේ කටයුතු කරමු කියලා. නමුත් ඒකට කාරණා දෙන්න නිසා තමයි සිරාණී කන්නාරණ මහත්මයා පිළිගන්න මහත්මයා තේරුම් මේ කටයුතු අද මේ පොහොය දවසේ සංවිධානය කරගත්තේ. ඉතින් මම කාලය ගත නොකොට අපේ ගෞරවනීය මහත්මයාට ආරාධනා කරනවා අපි කෙරෙන්න සඳහන් කළ උන්වහන්සේ ආරාධනා දියුනේ දැන් අවස්ථා ගණනාවකම අපේ විහාරස්ථානයේ උන්වහන්සේ ධර්ම දේශනාවලට ඒ වගේම විශේෂයෙන් මේ බෝධි පූජා පින්කම් වලට උන්වහන්සේ වැඩම කළා. උන්වහන්සේ බාහකට පිළිතට ඕනෑම දෙයකට ඕනෑම අයුක්තකට ඉතාම දක්ෂයි. ඉතින් ඒක නිසා අපි ආශිර්වාද කරනවා අපි සතුටුයි. උන්වහන්සේට උද දීප්තිමත් අනාගතයක් තියෙනවා. අපි හෘදයාගම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේගේ බෞද්ධ දෙවියන්ට සසුන්ගත කළ උත්තර ආචාර්යවරුන්ට අනේක වාරයක් අපි උන්වහන්සේගේ ශාසනික ආගමික සාධ්‍යය ඒ කාර්යභාරයේ තවදවත් ඉතාමත් උණු කරගන්න අවශ්‍ය කායික මානසික බලයේ ශක්තිය ලැබේවා කියලා මේ පක්කුල මහරහතන් වහන්සේගේ නාමයෙන් පිළිදෙන මේ මහා භාව සම්පන්න අවශ්‍ය මහා පූජා පින්කම යාමභාවයෙන් අපේ පරිසම්පන්න මේ කාර්ය සංවිධානයක ශ්‍රීරාම මහත්මයාට තිලකරන මහත්මයා දරුවෝ සහායතාවය දක්වන හැම දිනකටම අපි නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා. හැම දිනම අපේ ගෞරවනීය පරිසම්පන්න වහන්සේට මේ කටයුතු සඳහා සාර්ථක පවත්වමින් ආරාධනා කටයුතු සිදු කරමු. නිලම්බරේ සඳව බබලන ගානයි මිහඳයි හැම තෙන නිසාසල ගානයි පරිසරයට ගම් රස Santa
මොහොතක් ගැනීමට පෙර ඉඳලාම එන සිරිතා රැකීමට Buddham saranam gacchami Dhammam saranam gacchami Sangham saranam gacchami Dutiyam buddham saranam gacchami Dutiyampi dhammam saranam gacchami Dutiyampi sangham saranam gacchami Tatiyampi buddham saranam gacchami Tatiyampi dhammam saranam gacchami Tatiyampi sangham saranam gacchami Pātipātā veramani sikkhapadam samadhiyāmi Adinodana veramani sikkhapadam samadhiyāmi Kāmesu vichācārā veramani sikkhapadam samadhiyāmi Musāvādā veramani sikkhapadam samadhiyāmi Suramīraya majjapamā dadatthānā veramani sikkhapadam samadhiyāmi Sathya Wadumba Mondikoda මහා විහාරස්ථානයේ අති ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ඒ වගේම අපේ කල්යාණ මිත්‍ර විශේෂයෙන්
කාලයක් තිස්සේ සුළු සුළු කරන පෞද්ගලික කාලයේ අධිශීලකට එකට විභාග කටයුතු කරනවා දුරු දුරු ළඟින් මැසේජ් කරලා අපේ රතනවංශ සමාගමේ සියලු හාමුදුරුවෝ වහන්සේලාගේ අවසරයි සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත සාවලක් පිටවන්නේ බොහෝ වටින බොහොම ශ්‍රේෂ්ඨතර පින්කම මේ වෙලාව තුළ සිදු කර ගන්නට බලාපොරොත්තු වෙනවා. හරිම ලස්සනයි මේ සූදානම. බොහෝ සත්‍තරමින් යුක්තව තමයි පූජාව සූදානම් කරගෙන තියෙන්නේ. ඒ වගේම පිළිවෙලක් තියෙනවා. පිළිසුදු සම්පූර්ණ පෞද්ගලික වෙන්නේ සාසනීය වෙන්නේ පන්සල් නැති කියලා හිතන මිනිස්සුන්ට අපේ අය එකතු වෙලා මේ කරන ක්‍රියාදාමයන් වලින් අවබෝධ වෙන්න ඕන මේ සිංහල බෞද්ධකම සාසනය කියන එක කවදාවත් වටන්න පුළුවන් එකක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ වහන්සේගේ දර්ශනය වෙනස් කරන්න කාටවත් උදව් කරන්නේ. ඒ සමහර මන්දකින් කියනවා බුදුබණ විනාශයි. ඒ කියන්නේ බුදුබණ විනාශයි. බුදුබණ විනාශ කරන හාමුදුරුවෝ ගිහියන්ට කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි බුදුබණ විනාශ කරන්නේ. බුදුබණ කියන්නේ අපි ඔක්කොටම හැදෙන්නේ. හාමුදුරුවන්ට ගිහියන්ට ඔක්කොටම හැදෙන්නේ තමයි බුදුහාමුදුරුවන්ගේ ධර්ම දේශනා කරන්නේ. බුදුහාමුදුරුවෝ පිළිගත්තු ගන්න තියෙන්නේ මොකටද? නිවන අරමුණු කොටගෙන යන මිනිස්සු බණහන් දෝන, සිල් ගන්න පිරිවිතහන් දෝන, බොදි පූජා කියන්නේ මේ හැම දෙයක්ම අපිට කරන්න කියලා පැහැදිලි කරලා තියෙන්නේ ආධ්‍යාත්මික සුවය වෙනුවෙන්මයි. මොකක් වෙනුවෙන්ද? ආධ්‍යාත්මික සුවය වෙනුවෙන්මයි. පූජාව කලින් කාරණාවක් පැහැදිලි කරනවා පූජාව පටන් ගන්න හේතුව බුදුහාමුදුරුවන්ගේ දේශනාවේ තියෙන කිමත් කියන සූත්‍රය. ඒකෙදි මේ අමුතු එයාට වැඩි වෙනවා. ඒකෙදි ආරම්භව අහනවා සීල කුසලයේ කුමක් සඳහාද? සීල කුසලයේ කුමක් සඳහාද? කෙනෙක් මිනිස්සු පින් කරන්නේ ඒ මිනිස්සුන්ට මිනිස්සු බුදුන්ට මල් පූජා කරනවා. ඒ මිනිස්සු බණහන් ඒ මිනිස්සු පූජා කරන්නේ බුදුහාමුදුරුවෝ වහන්සේ පැහැදිලි කරපු ප්‍රධාන කාරණාවක් තියෙනවා. ඒ තමයි ආනන්ද පස්සද්ධිය සඳහා. මොකද මේ පස්සද්ධිය කියන්නේ? පස්සද්ධිය කියන්නේ පින්වත්නි සහැල්ලු බව උදෙසා. මොකක් උදෙසාද? සහැල්ලු බව උදෙසා. චිත්ත පස්සද්ධිය සහ කාය පස්සද්ධිය කියන කොටස් දෙකක් තියෙනවා. අපි මේ සහැල්ලු අපේ සහෝදරයෙක් නිසා කියලා කියනවා. එදිනෙදා ජීවිතේ බලාපොරොත්තු සුන්වීමේ හිතේ සෑහලුවක් තියෙනවා. ආදරය කරන අය, ගනුදෙනු කරන අය නිසා හිතේ සෑහලුවක් බිබී තමයි මේ දවස්වලදී දාන පරීක්ෂණවලට යන්නේ සෙන්හැදිලා මේ කතා කරන වචනයක් ගන්න කපුරු වෙනවා. ඒ කියන්නේ සනීපයෙන් විදියට ධර්ම දේශනා නිසා මේ පූජාව බාරලා ගත්තේ රතනවංශ හාමුදුරුවෝ නිසා තමයි. මම දැක්ක අද දවසේ ධර්ම දේශනාව වලට යනකොට බුදුම තරම දන්සල් වල තෝරන්නේ. පන්සල් වල නැති තරමට පාරකට ඉන්නවා. ඔන්න මිනිස්සු පොය අර්ථවත් කරන විදිහට. නමුත් මේ වගේ දේවල් වලින් සත්‍යය කියන්නේ මේ සුසුසත්භාග දේවල් මේ වගේ පිටකම් කරනවා හිතේ සෑහෙන නිරාශයෙන් නැති ඊළඟට
කාය පස්සද්ධිය. හිත ලෙඩවුනහම අපිට මොනවා කිව්වත් වැඩක් නැහැ. සැප සම්පත් කම්ම දිනුනත් වැඩක් නැහැ. හිත අවුලෙන් නම් එදාට නිින්දවද කියන්නේ. අර සමහර කියන්නේ මේ හරියට අදන් ඇඟ රිදෙනවා වගේ කන්නත් බෑ කියන්නේ. ඇත්තටම ඇඟද රිදෙන්නේ හිතද රිදෙන්නේ. ඈ ගෙවල් වල තරුණ ළමයි එහෙම කිව්වොත් අද නම් මේ කන්නවත් බෑ මට ඉච්චර බඩ කිවිලක් කිව්වොත් හොඳට අතට කරගන්න හිතේ අමාරුවක් නෙවෙයි. හිත ලෙඩ. එනිසා මේ චිත්ත පස්සද්ධිය සහ කාය පස්සද්ධිය කියන මේ ජීවිතයේ යදී යුතුයමයි. ඒ සඳහා මෙවැනි පින්කම් හේතු අසන වෙනවා පුණ්‍ය අනුමෝදන අවසානයේ කරන නිසා නාමි දෙකක් අරගෙන කරුණ කීපයක් පැහැදිලි කරලා පූජාව කරනවා. පස්සේ මට කියන්නේ ඕන මෙච්චර මේ මානසික එකක් දෙකක් තියෙනවා ගාථාවයි රත්නවේ. ඒ නිසා මේ ගොඩාක් කියන්නේ අපිට වැඩක් ගන්න සත්තුන් දෙන්නෙක්ගෙන් ඉගෙන ගන්න වටින දේවල් වලට වැඩක් ගන්න කියලා ඉතින් සත්තුන් දෙන්නෙක්. කවුද ඒක හැදෙන්නේ කියලා සංස්කෘත පඬිතුමෝ කාම දෘෂ්ටි බකෝ ධ්‍යාන සෝන නිද්‍රාතයි කාම දෘෂ්ටි කාම කියන්නේ කැතම සතෙක්නේ කොහොමද කළුවාට එච්චර කැමති නෙවෙයි අපි කියන්නේ කළුවට කළු ඉන්නේ ඈ කපුට කියන සතා හරි කැත සතෙක්නේ ඒ උනාට කාකගේ දෘෂ්ටිය මෙන්න කියලා කියනවා කාකගේ දේන වටිනාකම දෙකක් මොකක්ද කාකා බිම්මසිලිමත් සතා මොකද කියන්නේ කාකා බිම්මසිලිමත් සතා මේ වර්තමාන ජීවත් වෙනකොට ඔබ මේ ශාසනයට බෞද්ධකමට සිංහලයට ගහන මිනිස්සු ගැන විතරක් නෙවෙයි සමාජයේ ජීවත් වෙන ඕනම මොහොතක පාරේ ඇවිදිනකොට උනා විමසිලිමත් මිනිස්සෙක් බවට පත් වෙනවා. එනම් කාටගේ ගන්න පුළුවන් මොකද විමසිලිමත් බව ගන්න. ඊළඟට කාකකින් ගන්න පුළුවන් මොකද්ද? සාමූහිකත්වය. කාකට මොනවහරි කැමරක් ලැබුණොත් එහෙම තනියම කනවා. අපේ ඇට කැමරක් ලැබුණොත් ඇඳුමින් වහගෙන හරි ටක් ගාලා බඩ හදා ගන්නවා. හැබැයි කාකා සාමූහිකත්වයෙන් කටයුතු කරන කෙනෙක් අන්න සංස්කෘත පඬිවරයා පැහැදිලි කළා. කාකවගේ එකවගේ ජීවත් වෙන්නේ. අද ඉස්කෝලේ ස්ථාපනයකට බැරි වෙලා තියෙනවා සමගින් ජීවත් වෙන්න. මහලොකුවට ධර්මයේ ළමයි උගන්වන දහම් පාසලේ ගුරුවරුන්ට බැරි වෙලා තියෙනවා එකවගේ ජීවත් වෙන්න. ඔයගොල්ලෝ දහම් පාසල තේරුම් නැහැ. මේ ගුරුවරුන්ට බැහැ වැඩ වල එකට වැඩ කරන්නේ. ඔෆිස් එකේ සාමූහිකත්වයෙන් වැඩ කරන්නේ. කාට හරි කියලා කියන්නේ කවුරු හරි මට වන්දනා මේ සාමූහිකත්වය නැති වුණොත් ලංකාව ඉතාම ළඟදීම බංගලාදේශයක් බවට පත් වෙනවාමයි. ඒ නිසා කාක්කගෙන් මේ සාමූහිකත්වයක් ඉගෙන ගන්න. දෙවෙනි කාරණාව තමයි බකෝ ධ්‍යාන. බකෝ ධ්‍යාන කියන්නේ කොකාගේ ධ්‍යානයේ මෙන් මොකද්ද පුරුදු වෙන්නේ? ඉවසන්න පුරුදු වෙන්නේ. කවදා හඳුරන්නේ කොක්කු ධ්‍යාන වැඩි? කොකා වතුර එනකම් තලි කකුලේ ඉන්නේද බලාගෙන පය ගන්න. මේ ජීවිතේ ඉගැන්වුව ගොඩාක් ඉවසන්න දරාගෙන ජීවත් වෙන්න පුරුදු වෙන්න. ඉවසීමයි දරා ගැනීමයි නැත්තම් මේ ජීවිතේ ගමනක් නැහැ. එහෙනම් කොකාගේ ධ්‍යානයේ මින්
ඉවසන්න පුරුදු වෙන්න කිව්වා. අනිත් එක්කෙනා සෝන නිද්‍රා තතයි වෙච්ච සෝන කියන්නේ කාටද සංස්කෘත භාෂාවෙන් සෝන කිව්වේ? දැන් ඔයගොල්ලෝ ඒක අහලා නැහැ සංස්කෘත ඉගෙන නැත්නම් අහලා නැහැ. බල්ලා. කවුද සෝන කිව්වේ? බල්ලා. බල්ලාගේ නිින්ද මෙන් නැගී සිටි වීරියෙන් යුක්ත වෙන්න කියලා කිව්වා. අපි නිදාගත්තාම එන ගෙවුවත් ඇහෙන්නේ නැහනේ. හැබැයි බල්ලා පොඩි සද්දයකට ටක් ගාලා ඇහැරෙනවානේ. අපිට කිව්වා මොකක්ද? බල්ලා මේ නැගී සිටි වීරියෙන් යුක්ත වෙන්න කිව්වා. ලෞකික ජීවිතය සාර්ථක කරගන්න උත්සාහය තියෙන්න ඕනේ. නිවන් දකින්න යන ගමනේ උත්සාහය තියෙන්න ඕන. කාලා බීලා රස්සා කරනම ජීවත් වෙලාවට නෑ. මේ වගේ පින්දම් ආදියත් කරන්න ඕන. ඔය පින්කම් විවේචනය කරන්නට මම කියන්නේ ඕගොල්ලෝ සදාකල් ජීවත් වෙනවා නම් ඔය විවේචනය කළාට කමන්නේ. මේ හුස්ම පොද යන්න මහ වේලාවක් කියන්නේ නෑ. පන්සලෙන් ආපු අපිට පන්සලට යන්නකම් විශ්වාසයක් නෑ. එවනේ අනුවලන්නේ ස්වභාවය. ඒ නිසා ඉන්න කාලේ පිනක් දහමක් කරගෙන ජීවත් වෙන්න ඕන. මම මුලින් මේ කාරණා කිහිපයක් පැහැදිලි කළේ පස්සේ පුණ්‍යානුමෝදනාවක් මහා කොට කරන්නේ නෑ. ඉතින් ඔබ නිතර මගේ ධර්මානුශාසනා හිඳ ටීවී එකේ උදේ 6ට අහනවා. සතිය දවස් 5න් එකක මගේ දේශනාවක් අනිවාර්යයෙන්ම. ඉතින් හැමදාම ඒවත් සුබලේ කරන්ද මේ පින්කමේ දායකත්වයේ දක්වන පිළිබඳ මතක් කළා. ලොකු ලිස්ට් එකක් තියෙන මම පස්සේ මතක් කරන්න සීකර් කරන්න. මේ වෙලාවේ බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සකස් කරගත්ත සියලු පූජාවන් තුලෝකයේ සදා වදාළ ශාන්තිනායක බුදුරජාණන් වහන්සේට උතුම් බුද්ධත්වයේ සඳහා සෙවණු දුන් සීමා බෝධිරාජන් වහන්සේ ඇතුළු ත්‍රිවිධ පූජනීය ස්ථානවලට पूजा करने पूजा वේවා කියලා සාදුකාරය පවත්වන්නේ. දීර්ඝව पूजा පවත්වන්නේ නැහැ. ලෙඩ වෙලා ඉන්න නිසා මේ පවත්වන වෙලාවේ पूजाවට බොහොම කැමැත්තෙන් බොහොම ඕනකමින් සම්බන්ධ වෙන්න කියලා මතක් කරනවා. හැමෝම මා කියලාට පසුව කියන්නේ කායේනච සාර නං යාමි වාචායච සාර නං යාමි මනසාපිච සාර නං උද්දං සරණං ගච්ඡාමි සිතීනොත් මම බුදු සරණ යාමි කයිනොත් මම බුදු සරණ Basino mama budu sarana yami samada sambudu sarana yami kaye necha sara nang वाचायच सार नं यामि मनसा पिच सार नं यामि धम्मं शरणं गच्छामि
nang yami vachaya ca sara nang yami manasa pica sara nang yami sanghang saranang gacchami namaskar ve wa budurvanata samada budu himi saranayami namaskar ve vadamruvanata samada sadaham saranayami namaskar ve vasangaruvanata samada mahasanga saranayami namaskar ve vatunurvanata samada tisarana saranayami samada tisarana saranayami sadakiyana makiwan pasukiyana saddhaya sampadittena dipena tamadantina tiloka dipang sambundang pujayami tamonudang sukartikaya vadanang ananta guna gandinang sugandinang gandena pujayami tathagatam varna gandha gunopetam etang kusuma santating pujayami munindasa siripada saroruhe mohadura nasalu sambudu pianan bahanseta pahat puja karami niwang suamama patami guna suwada vihidu sambudu pianan vahanseta suwada dumpudami niwang suamama patami
සිල් සුවඳ පැතිරු සම්බුදු පියාණන් වහන්සේට සුවඳ මල් පුදමි නිවන් සුව මම පතමි දම් රස බෙදා දුන් සම්බුදු පියාණන් වහන්සේලාට බෙහෙත් පූජා කරමි නිවන් සුව මම පතමි සතවද සිතින් සැනසූ සම්බුදු රජාණන් වහන්සේලාට දැහැත් පූජා කරමි නිවන් සුව මම පතමි මේ සියලු පූජාවෝ ලෝතුරා බුදුරජාණන් වහන්සේලාට පූජා කරමි පූජා වේවා ගුණයෙන් අනන්ත වූ ගමනින් සාන්ත වූ පැවැත්මෙන් සංවර වූ මුතු ලොවට අතුංග වූ බුදුරජාණන් වහන්සේලාට මේ සියලු පූජා කරමි පූජා වේවා පූජා කරමි පූජා වේවා ශාරීරික පාරිභෝගික බෝධිය වඳිමි උද්දේශික බුදු රුවනීති වඳිමි මේ තුන් බෝධිය සමදා මේ තුන් බෝධිය සමදා වඳිමි මේ තුන් බෝධිය සමදා වඳිමි කායේන වාචා චිත්තේන පමාදේන අචයං කමමේ භන්තේ උරිපඤ්ඤ තථාගත අචයං කමමේ ධම්ම සම්දිත්තික අකාලික අචයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර
මා කියාට පසු මෙසේ කියලා මෙනෙහි කරලා ටික වෙලාවක් භාවනා කරනවා. මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා දුකින් මිදෙම්වා මාමින්ම මාගේ දෙමව්පියෝද වැඩිහිටියෝද හිතවන්තයෝද අහිතවන්තයෝද සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කිසිවෙකුට හිංසා නොකෙරෙත්වා කිසිවෙකුට අවමන් නොකෙරෙත්වා කිසිවෙකුට වෛර නොකෙරෙත්වා සියලු අපාද සත්ත්වයෝද සියලු විපාද සත්ත්වයෝද සියලු චතුප්පාද සත්ත්වයෝද සියලු බහුපාද සත්ත්වයෝද සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා සුළු වෙලාවක් භාවනා කරනවා. මේ ප්‍රාර්ථනාව කරන්න භාවනාමය කුසල බලයෙන් අපල වූ සංසිඳේවා මානසික පීඩා නැසේවා අපේ පැතුමන් සඵල වේවා කාය පීඩා චිත්ත පීඩා
සාදු කියන්නේ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිහාන පත්තියා ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යාවන්නෝතු සබ්බ දුක්ඛා පමුච්චතු සබ්බකාරය මම හිතනවා මේ ගොඩාක් මහන්සි වෙලා නිසා දීර්ඝව පූජාවල පවත්වන්න අවශ්‍ය කරන්නේ මට තව කතා කළොත් ඒක උදෑසන තියෙන ධර්මානුශාසනාව සිදු කරගන්න බැරි වෙනවා කොහොම හරි බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව හරිම ලස්සනයි මම දැක්කා මේක මම මේ පන්සලට කොච්චර මෙහෙ ආවත් මේ පැත්තෙන් ඇවිල්ලා නෑ මම දැක්ක මගදී පෙරහැර සලකුණු විදිහට දැක්කේ රතිනව සහෝදරය මෙතනින් නැත්තම් කොහෙද ආයේ කියලා දන්නේ නැත්තම් මේන් රෝඩ් ගිහිල්ලා ආයෙත් මෙන්න මේ වටේ මම කොහොමද මෙතනින් ඉස්සරහින් හරවලා අර පෙරහැර පාරේ යන්නේ මේ හේතු එතනින් පන්සලට ළඟයි කියන්නේ අතලා නේ ඉතින් කොහොමද මම දැක්ක හරිම ලස්සනයි හරිම ශ්‍රද්ධාව මම එකපාරට දැක්කේ දර්ශනද්ද මෙතන කියන්නේ ඒ පෙරහැර සෝදානම් කරලා තියෙන්නේ නේ හරි ලස්සනට ලෑස්ති කරපු පූජාවක් ඉතින් මේ පින්වත් හැමෝම එක්දක් තිලකරත්න මහත්මයා ශිරාණි පස්නායක මහත්මිය දුලා දිවංක දුලා නමන්ත එකේන පවුලේ හැමෝම ඇතුළු මේ අවස්ථාවට සම්බන්ධ වෙච්ච පින්වත් අම්මලා තාත්තලා ඒක දරුවෝගේ දරුවෝ විදිහට ජීවත් වෙන හැමෝම බොහොම වටින පින්කමක් කළා කියලා සතුටු වෙන්න සතුටු වීම තමයි පින චිත්තං පුනාති පුඤ්ඤං හදයං පුනාති පුඤ්ඤං හිතේ හදවතේ ඇති කරගන්න සතුට තමයි පින කියලා බුදුහාමුදුරුවෝ අපිට දේශනා කළා මේවා දැක්කම පහන් වෙනකොට බුදුහාමුදුරුවෝ බලාගෙන දාත කියනකොට දැනෙන සැනසීම වෙන කිසිම දෙයකින් අපිට ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පිළිගන්න. ඒ සැනසීම මාත්‍ර මේ තුන් දිනේදී ලබන්න පුළුවන්. ඖෂධ පූජා මේ පින්කමක් සිදු කළා. මෙතුලින් ලබාගත් ආනිසංස දෙවියන්ට අනුමෝදන් වේවා. දෙවිසුරු වඩා වර්ධනය කර ගනිත්වා දෙවියෝ නිවන් දකිත්වා කියලා සාදුකාරය කරනවා. පින්වත් තිලකරත්න මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා නම් මිය පරලෝකීය ඥාතීන්. ඒ වගේම පින්වත් ඔබ නම් මිය පරලෝකීය ඥාතීන්. මෙපින් ලැබේවා පරලෝක ජීවිතය සුඛී සුවපත් භාවයට පත් කර ගනිත්වා. එයත් නිවනින් සැනසේවා කියන අදහසින් සාදු සිතින් පුණ්‍ය අනුමෝදනා කරනවා. අවසාන වශයෙන් මේ විහාරස්ථානයේ පින්වත් නායක හාමුදුරුවන් වහන්සේ විශේෂයෙන් සිහිපත් කරන්න ඕනේ අපේ ඉන්නේ දීපාවලි මහා විහාරස්ථානයේ අපේ ගුරු දේවතුම නායක මාහිමිපාණන් වහන්සේ සමග ලිංගත්ව ඇසුරු කරන කෙනෙක් නායක හාමුදුරුවෝ අපේ පන්සල කියවම එකපාරට උන්වහන්සේට මතකයක් තියෙන පන්සලක් උන්වහන්සේ තමගේ ජීවිත කාලය අධ්‍යාත්මික වශයෙන් ශාසනික වශයෙන් බොහෝ සේවයක් කළ නායක හාමුදුරුවන් වහන්සේ නමක් කියලා අපි අහලා තියෙනවා. දන්න කාල සීමාවෙන් අපි කර්ම දැනගෙන තියෙනවා. ඉතින් මේ මහා විහාරස්ථානයේ හර පිළිවෙලයි පිරිසුදුයි. ගොඩක් සෙනගෙන තැනක් මෙතන. ඉතින් ඒවා තවදුරටත් සිදු කරන්නට නායක හාමුදුරුවන්ට දායකයන්ට මම හදවතින්ම ආශිර්වාද කරනවා. නායක හාමුදුරුවෝ වගේම මම මතක් කළා නායක හාමුදුරුවෝ වෙනුවෙන් සියලු කටයුතු අපි කියන කරගහලා කරනවා කියලා
සියලු කටයුතු ගුරුවරයෙක් විදිහට කටයුතු කරන ගම සියලුම කටයුතු හොයලා බලලා කරන්න අපි රැකෙනවා සාහනුදුනා. ඉතින් උන්වහන්සේ බොහොම උගත් බුද්ධිමත් අපිට වඩා ජ්‍යෙෂ්ඨ හාමුදුරුවෝ වහන්සේ නම අපි එකම ගුරු මණ්ඩලයේ ඉගෙනුව කාලයක් අර මුලින් මතක් කළා වගේ ලෝකේ වටින රටකට ගිහිල්ලා විභාගයක් ලියලා ඉතින් මේ ඒ වගේ දක්ෂ හාමුදුරුවෝ වහන්සේ නම නායක හාමුදුරුවන්ට දුවන්න පනින්න වැඩ කරන්න අමාරුයි. හැබැයි රතනවල සාහතුරු හැමදේම බලලා කරනවා. ඉතින් මේ හාමුදුරුවෝ නමක් ඉන්නේ පන්සලට වටිනවා. ඊළඟට පොඩි හාමුදුරුවෝ වහන්සේලා පන්සලේ හරිම හොඳයි. ආපු වෙලාවෙ ඉඳලා සලකනවා. ගෙනත් දුන්න ඇමරිකන් ටොපියක්. ආපු මට කිව්වා හාමුදුරුවෝ මේක ගන්න මේක ගෑවත් එහෙම උගරේ අමාරු පොඩ්ඩක් අඩුවේ හාමුදුරුවන්ට පූජාව දෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ ගෙනාව චොක්ලට්. ඊට පස්සේ ගිලන් බස ගෙනාවා. ඉතින් මේ ආපු වෙලාවෙ ඉඳලා සලකනවා. අර සමහර පන්සල් වලට බණ වලට එහෙම ගියාම නිකන් අපි නිකන් බලෙන් ගන්න කියන්නේ ගිහිල්ලා වගේ ඉන්න පොඩි අම්මලා එහෙම යනවා මේ. කවුද ඇවිල්ලා කියලා දන්නේ. නායකහරු විතර කතා කරන්නේ. ඒගොල්ලෝ ගාව ඊට වැඩි ගෙම්බද. බලනකොට මේ පන්සලේ පොඩි හාමුදුරුවෝ වහන්සේලා පිළිබඳ සතුටු වෙන්න පුළුවන්. ආගන්තුක සත්කාරය කියන එක රත්නවසාලේ උගන්වලා තියෙනවා. ඒක අනුකේකට තියෙනවා. නිසා සතුටුයි වගේ තැනකට එන්න ලැබිලා ගැන මම හදවතින්ම හාමුදුරුවෝ වහන්සේලාට ආශිර්වාද කරනවා. ශාසනය කියන එක වෙන කොහෙකවත් දකින්න එපා. ශාසනය කියන එක පන්සලේ දකින්න. පන්සලේ හාමුදුරුවෝ බලාගෙන කටයුතු කරන්න කියලා බොහොම ආදරෙන් මතක් කරමින් ඔබ හැම දිනාටම ආශිර්වාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායු සම්පත් ලැබේවා. ඔක්කොටම නිවන් දකින්න මේ පින් හේතු වාසනා වේවා කියලා සතුටුයි. පස්වන්න රත්තරන් අපගේ තාත්තගේ ගුණ ශ්‍රීපත් කරමු. මේ වෙලාවේ විශේෂයෙන් අද දින කම්ම පූජාවක් සඳහා දායකත්වයේ දක්වන්න තියෙන වාග්දු රත්නසාරනාවතේ හේවන්ත පදිංචි කේ කරුණාවති මෙනි විශේෂයෙන් සිහිපත් කරනවා. මම දැන් හරියට ශ්‍රද්ධාවන්තව ඒ කටයුතු යන්නේ තුන් පිරිස සිදු කරනවා. පිරිස වෙන්නේ නැති ඒ ශ්‍රද්ධාවෙන් අපි දැන් කරගෙන ඉන්නවා. 70 වන උපන්දිනයේ සිහිපත් කරනවා. වසර 6කට පෙර මියගිය පියාණන්ද ස්වාමි පුත්‍රයාට පින් දෙන්න. දෙමාපියන්ට පින් දෙන්න. ඥාතිවරුන්ට පින් දෙන්න. උදව් උපකාර කළ හේවිසි කණ්ඩායම ලබා දුන් ජගත් චන්ද්‍රලාල් මහත්මයා, නලී රාජා මහත්මයා ආදී හැම දෙනාටම සෙත්පතන්න අවවාද අනුශාසනා කළ හාමුදුරුවන්ට සෙත්පතන්න කියන උත්තරීතර බලාපොරොත්තු ඇතිව කරුණාවති අම්මතුළු හැමෝම කප්ප පූජාව මේ විහාරස්ථානයේ සිදු කරනු ලබනවා. එයත් සිහිපත් කරමින් අපි හැමෝගෙම රත්තරන් අම්මා තාත්තා සිහිපත් කරන්න කවි දෙක තුනක් අහලා පින්කම් නිමා කරමු. අම්මා තාත්තා සිහිපත් කරන කවියක් ගන්න සාදුකාරය. සිත තුළ නිවනැති සෙනෙහසින්දා
දහදියවල තියා හිතේ බාලය රංකාවන් නිලාගන්න පියා නැතේ නොමගියා නිතරම දුක සැප බැලු දායා මෙතේ බුදුන් පාවලදී නිවන් දකින් පියා अभिवादन शीलिस नित्यं मुद्दापचाय चत्तारो धम्मा वर्धन्ति आयुर्नो सुखं बलम् आयुरारोग्य संपत्ति संग संपत्ति विचतु भाग्य संपत्ति इमिनाते समिच्यतु हेमोते देवसा එනකොට හිටි සෙලකට හැලිලා ඈ සෙලම දෙනා සෙලම දෙනා සාදුකාරයක් වෙන අද දවසේ මේ උතුම් පොහොය දිනයේ අපේ ගෞරවනීය පඬිතුමන් වහන්සේට සද්ධර්ම දේශනාව කර අපේ अष्ट परिकार पूजा करना सिर दिनादिन साधकार लगे अभी मनुष्य आराधना करना उबर अभी गौरवनीय पंडितावरण से पूजा करना परिष्कार पूजा करना अभी निरंतर मदद करने को उन्होंने मदद असमीप करके दिया अददाव से पोदिन निरामन वाडिना के न पिन कमकर तमाई उन्होंने के दायकत्व रबादुने उन्होंने में दायकत्व रबादुने निरामन वाडिना के न पिन कमा අපිට ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසා දුන්නා. හැමදාම වගේ උන්වහන්සේ දෙවෙනි විශේෂ පූජාවන්ට ආගම पूजावन वलට අපේ විහාරස්ථානයේ වැඩම කරනවා. අද දවසේ මේ උතුම් උසස් පොහොය දිනේ අපේ ගෞරවනීය පඬිතුමන් වහන්සේගේ ගෞරවනීය ආරාධනාවෙන් ඒ වගේම දෙරමුණ දේවාලයේ අපේ ශ්‍රී ආදිවස්නායක මෑණියනෝ අපේ තිලකරත්න මහතා දුවාදරුවන් ඇතුළු සියලුම දෙනාගේ ගෞරවනීය ආරාධනාවෙන් අද දවසේ අපේ මේ පින්කම සඳහා වැඩම කළ වදාලා අපේ ගෞරවනීය අපේ පඬිතුමන් වහන්සේට තව තවත් ශාසනික මෙහෙවර කරන්නට උන්වහන්සේ මේ අද දවසේ කරපු පින්කමේ බලයෙන් උන්වහන්සේ නිරෝගී චිරජීවනයක් නිරන්තරයෙන්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම උන්වහන්සේ වෙනි උතුම් සංඝ ප්‍රේතී වහන්සේ නම මේ ශාසනයට පූජා කරපු උන්වහන්සේගේ මාධ්‍යමයන්ට ඒ වගේම මේ ශ්‍රවණය කරපු අපේ සියලු දෙනාට සාදුකාරයක් දෙන්න හැමෝම श्रवणे करपो सिर दिनारम में उतुम पिंकमे आशीर्वादेन बक्कुल महाराजन वහන්සේගේ උතුම් ඖෂධ ගුණවලින් අප සිර දිනාටම නිරෝගී චිර ජීවනය අපේ ගෞරවනීය ආම්දුරන් වහන්සේට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් හෙට දිනේ සිට නැවතත් පින්කම් කරන්නට උන්වහන්සේට අපි ආශිර්වාද කරමු. මේ පින්බිම සිට අපි නිරන්තරයෙන්ම ප්‍රාර්ථනා කරනවා හැමදාම වගේ උන්වහන්සේට අද දවසේ අපේ මේ විහාරස්ථානයේ වැඩම කරලා අපේ මේ පින්කමට උන්වහන්සේ එදාම වටිනා කියන අදහස් කීපේ පොත් අපිට ගෙන යන්න මේ පින්කම එදාම සාර්ථකව අවසන් කරන්න හම්බුනා. වෙනදමවදාල ඉංග්‍රීය දීපාලෝක මහා විහාරවාසී रत्नपुर चित्तानंद पिरवेने परिविनाधिपति हिरु टीवी समाज संघ
गायना धर्मदेशना विचित्र धर्म कथिक नियंगम रत्नश्री स्वामी महासेठ अपने गौरवनीय स्तूर्य गरबरे तो मेहराधिपति अतिल अपने गौरव महासंग्राम में कारक साधक बलकाय शिवागी में अपने पुण्यवर्धन उपासना समिति धाम महासाने गुरु गौतम दूधरवान अतुल सीरम दिनाट अपने पुण्यानुमोदन अनुमति करने टोने योगी बंदी उतम पिंकम सदा अपसील दिनाट में अवस्था वसन साधु अपने श्रीयानी बसनायक अपने जरिमुंड देवाले मैंने अपने गौरव में स्तुति करने टोने अभी लेहसी पहास्वे मेवनी पिंकम सदा सहभागी मेरे भगवान का प्रदेश में कलात्मक तलाय में पिंकम का सहभागी ने मैं उतम पिंकम में අපිට පුළුවන්කම ලැබුණා අද දවසේ අපේ සහභාගීලා මේ උතුම් පින්කමේ ආශිර්වාද දෙන තුලින් මේ ලබාගත් පුණ්‍ය ශක්තිය අපේ දෙවිමුණ දේවාලයේ ධර්මයන්යන් ඇතුළු පොහොදවන්ට ඒ වගේම දයාපුර පුතුමාට දීනේට මොනසුරු මිත්‍රයන් ඇතුළු නාම සමූහයට මේ උතුම් පින්කමේ ආශිර්වාද බලයෙන් නිරෝගී චිර ජීවනයේ නිරන්තරයෙන්ම ප්‍රාර්ථනා කරමු. ඒ වගේම දෙවිමුණ දේවාලයේ දේවාල කටයුතු කරන්නට ශක්තිය ධෛර්ය විවිධ රටේ ආශිර්වාදය වගේම समस्त देव मंडले आशीर्वाद तुमीट लැබිලා තව තවත් පහතින් තව තවත් අපේ මේ ලක්වාසී ලෝකවාසී අපේ ජනතාවට සතක් සාන්තියක් කරන්න නිරෝගී සුවය ලබා ගන්නට අවශ්‍ය කරන එතුමාගේ එතුමියගේ දැනටින් දෙන ඖෂධයක් සෑම මොහොතකම දී ඖෂධයක් වේවා. ඒ දින සෑම කෙනෙකුටම ඒ ඖෂධයේ බලයෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ ලැබෙන සියලුම පුණ්‍ය ශක්තියෙන් බෞලේ සමසිත දනාට දෙවිමුණ දේවාලයේ අපේ ශ්‍රියානි බස්නායක මහත්මිය ඇතුළු समस्त होंगे ඥාති පරපුරකට දීලා කියලා අපි මේ පින්බිමේ සිට ප්‍රාර්ථනා කරනවා. තව තවත් මේ වගේ පුණ්‍ය ශක්තිය ඇතිව තව තවත් මේ වගේ පින්කම් කරන්නට දුවා දරුවන්ට අපේ බස්නායක මහත්මයාට මැතිණියට තව තවත් අපි ශක්තිය ධෛර්යය ලබා දෙමු. මම හිතන්නේ අද දවසේ ඉතාම සාර්ථකව මේ පින්කම කරන්නට සියලු ශක්තිය ධෛර්යය ලැබුණා. අවසානයේ බලාපොරොත්තු වුණාට වඩා ලස්සනට පෙරහැර විහාරස්ථානයේ වැඩම කරන්නට පුළුවන්කම ලැබුණා. කාංචික පූජාවත් ඒ වගේම කප්පරක පූජාවත් සමගින් අපි සියලු දෙනාගේම සිත් සතන් සතුට වෙන ආකාරයේ පින්කමක් තමයි අද දවසේ මේ ආකාරයෙන් ආදගුනේ. ඒලාත් අපි සාහනමා කරන්න ඕනේ. අද දවසේ අපි සියලු දෙනාටම අපේ ගෞරවනීය ස්තුතිය කරනවා. ලෝතර ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් බක්‍රමාරහතන් වහන්සේ මොකටගෙන ඖෂධ 108ක ඔසුකන් වැඩවීම MW තිලකරත්න මහතා ශ්‍රියානි බස්නායක මහත්මිය ඇතුළු දොලාජි දිවංග දොලාජි ඉමන්ත ඇතුළු अनेक पौड़े से दिनार सहभागी सूर्य दिनार मंदिर गौतम एक सिर दिनार निपुणान मोदाव एवं इसी लोगों से साथ्यान लेकर जुड़ा करदर बाजार किस्म का दास नोएवा उधर ये मोटे किसी ने लेकर करदर के औषधि पुराण में औषधि पूजा विहार संसबले ये औषधि से अल्लाह को दिव्य औषधि करेवा सिर दिनार में ये औषधि निहमता निरोग से करेवा एवं आदमी के पीन कमन करने इल्मी है सील दिनाट सियाग पसक आयु लबने में भी काम बले इस पौने सील दिनाट में निरिग्रोधी चिन्ह जीवने अभी में पिंप में से प्रार्थना करना अददिने कंप्यूटर पूजा सलादा करते देखो वाद द्वारा मुसलमान थे परिंची ये कर्णावती मैंने अभी अपना इतने अपने दायक सभा में अपे सील व्यापारे नित्य सामाजिक आवक निरंतर में पांचसला संबंध में कड़ित करना हत्या एवं उपांदिनी सीपत की मना वासना के कर मिया गया ये आनंद स्वामी आते हैं सर मेरे दिमाग के पिन पिन से मेरे सील में आते हैं पिन पिन से मैं पिन का संग्राम में करते करवा पिन का सदा होता होता कार्य करो हे विसिकंदा में लबातो जगत कांडलाल माता है अपने गाँव में इतने आदमी होना और तुझे कराने टोले ये वाले में नाली पुकार है अपने नाली माली कमाई में अगस्तान में देवंगा कामत वाटिना के सहरों के सासा संदेह लबातो में ये वाले में निरंतर में लोटा फिर आवाज़ उपदेश लबाते हैं राजा महात्यागा आवाज़ अंशाला लोटे नाचो अपने महासला दूध पार करो सो सील होते नागर बेपीन बाय सील होते नागर ये बेपीन हेतु ये वासना वे वासना भी प्रार्थना करना ये वाले में आपे हमने आपे वडसराम करते हैं और सील होते नागर निगम मासे आपे नायक हम लोग मासे जगह पर कतरे वाला तरह से पानी काम में मासे है तो आपे गौरवनीय महासंघ रखने का मैं पिंकन सदाहर तो पता कर दो
ශ්‍රී පුණ්‍යවර්ධන උපාසක සමිතිය අපේ කාර්ය සාධක බලකාය සමිතියේ කරු ඒකාන්තුමා භාණ්ඩාගම ඇතුළු समस्त कार्य मंडलेला अभी श्री धम्मानंद राम पासले दरुवा गुरु मंडल प्रकाटा अभी वीडियो कर्मी ने वडसरान निरंतरम अभी पांसले वडसरान वाली में वीडियो कर्मी के समाज कथ करना अभी सील में देना हमुदय में हमुदय में इनका में वेरी बार कार्य लोड की नहीं है इदामत लස්සන ඡායාරූප අපේ සමස්ත ලෝකෙට ගෙනෙන අපේ ඉසුරුකුතාට අපේ ගෞරවනීය පුණ්‍යානුමෝදනා කරන්නට ඕනේ හැමදාම ලස්සන වැඩක් කරන්න ඉසුරු වීගෝ හැමතිස්සෙම සූදානම් සිටිනවා ඔබට පුළුවන් ඔබේ උපන්දින සාදයතුළු සියලුම වැඩ කටයුතු විහාරස්ථානීය ආත්මෝත්සවයන් ඒ වගේම කිස් සම්බාධන සියල්ලක්ම පටිගත කරගන්න ඡායාරූපගත කරගන්නට වීඩියෝ ගත කරගන්නට අපේ ඉසුරුකුතාගේ ඉසුරු पर संबंध फिर पुरवान के साथ सील दिना तमाम पिन्ना मोहन करने में वैसे से कहा निमावर में मोदी अभी सील दिना में निर्वाण स्वर्ण पार बना करना में पुण्य भूमि से अब से मटे निर्वाण संग